ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අපි සුපුරුදු විදිහටම දනාලගේ ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අද අපි යන්නේ චුට්ටක් විශේෂ හේතුවක් හින්දා අපි යන දවසට පහුවදා දනාලගේ තාත්තගේ උපන්දිනේ. ඉතින් අපි පොඩි නිවාඩුවක් අරගෙන තාත්තගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නත් එක්කම එහි යන්න පිටත් වුණා. අපි උදේ වැඩ කරලා මේ හවස තමයි යන්නේ. මේ මගේ අලුත් නේල්ස් බලන්නකො ලස්සනයිද කියලා. ඔන්න ඉතින් අපි යනකොටම වැස්ස හොඳටම වැස්ස මේ ගිය මාසේ කරපු වීඩියෝ එකක්. ඉතින් ගිය මාසේ පුරාවටම වැස්සනේ. ඉතින් අපි යන අතරමඟ වැස්සෙම කඩල විකුණන කෙනෙක් හිටියා. ඉතින් අපි යාගෙන් කඩල ගත්තා. කඩලත් කකා වැස්සෙම අපි ඉතින් හිමීට ගමන යන්න පිටත් වුණා. ඒ මං ගත්තේ වෙලක් මැද්දෙන් පන්සලකට කට්ටියක් යනවා වැස්සෙම හරි ලස්සනයි ඒක බලන්න. මං ගොඩක් මේ කඩල කන්න වැඩි කැමති නෑ. හින්දා මම ගත්තා වඩේ. ඉතින් අපි වඩේ කකා කඩල කකා වැස්සෙම හයිවේ එකේ දනාලගේ ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. එදා නම් පුදුම තද වැස්සක් තිබුණේ. අපි හයිවේ එකේ මග නවත්තගෙනත් හිටියා. එච්චරට වැස්ස තදයි. ඉතින් කොහොම හරි අපි කුරුණෑගලට කිට්ටු වෙනකොට වැස්ස ටිකක් අඩු වුණා. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම ආවේ දනාලගේ ගෙදරට. එහෙන් අම්මවයි තාත්තවයි අරගෙන අක්කලා ගෙදරට යන්න තමයි අපි ලෑස්ති වෙලා හිටියේ. ඉතින් ආව ගමන් බලන්නකො මෙයා මේ කරන වැඩේ. අපේ පොඩ්ඩිට තාත්තා අරන් දීපු අලුත් කායකත් එක්ක යා සෙල්ලම් කරනවා. ඊට පස්සේ අපි අක්කලා ගෙදරට ගියා. මේ බලන්නකො මෙයාව අඳුරනවද කියලා. ඉතින් මේ වගේ කට්ටිය එහෙ හැම තැනම ඉන්නවා වැස්සට. මේ කක්කුට්ටෝ. ඉතින් ඔන්න මේක තමයි අපි තාත්තට ගෙනාව කේක් එක. කේක් එක ඉතින් හරිම රසට තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙලා සෙලිබ්‍රේට් කරන්න පුළුවන් නිසා බර්ත්ඩේ එක පහවදා වුණාට අපි සෙලිබ්‍රේෂන් එක එදා දවසට ලෑස්ති කරගෙන තිබ්බේ. ඉතින් පොඩි සෙට් එකම හිටියා. කට්ටියම එක්ක එකතු වෙලා අපේ තාත්තගේ උපන්දිනේ අපි සැමරුවා. ටෝනි ෆොටෝ ගන්න ඇවිල්ලා තියෙනවද නේද? එයා ෆොටෝ වලට කැමතියි. ඔව් මං ආවොත් ෆෝන් එක ගත්තොත් ටෝනි ළඟට එනවා ෆොටෝ එකක් ගහන්න. මං ඉතින් කියපු ගමන් ඔන්න අපේ පොඩි සෙට් එක මාත් එක්ක තමයි ඉතින් හැම වෙලේම ඉන්නේ. එදා දවසේ ඉතින් අපිත් ආවේ පරක්කු වෙලා නිසා අපි ගෙදර මුකුත් කෑම හැදුවේ නැහැ. අපි ෆ්‍රයිඩ් රයිස්යි කොත්තුයි කඩෙන් ගෙනාවා. ඉතින් මේ දෙකම හරිම රසට තිබ්බා. මම හරි කැමති ෆ්‍රයිඩ් රයිස් එක කොත්තු මික්ස් කරගෙන කන්න. ඔයාලත් කියන්නකෝ එහෙම අර නිකන් වියර්ඩ් කම්බිනේෂන් මම මේ දෙක වෙන වෙනම නෙමෙයි එකට තමයි කන්න ආස. ඊට පස්සේ අපි ටිකක් වෙලා හිරු ස්ටාර් බැලුවා. මෙයාට ඒ මොකක් හරි කරන්න ගිහින් තමයි ඒක පාට පෙන්නන හින්දා ආයෙ පෙන්නුවා. ඊට පස්සේ මං අපේ දඟ මලු ටික වට කරගෙන ඒගොල්ලන්ට කතන්දරයක් කියලා දුන්නා. ඒගොල්ලෝ දැන් ඉතින් මේ ටිකක් ලොකුයිනේ. ඉතින් යාළුවට දැන් කතන්දර තේරෙනවා. ඒ නිසා ඉතින් යාළුවට චුටි කතන්දර කියලා දෙන්න පුළුවන්. මං ඉතින් යාළුවට කතන්දරයක් කියලා දුන්නා. යා ඉතින් ඔන්න වඳුරා මොකද කළේ? ඉබ්බා ගාවට ගිහින් ඇහුවලු යාළුවේ අර යුරෙන් එහා පැත්තේ ගස්වල හුඟා පළතුරු තියෙනවා. මාව මේ පැත්තට ගෙනියන්න පුළුවන්. ඒකනේ ඔයත් ආසයි වඳුරත් ආසයි. නෑ අහුවෙන්නේ. මේ වගේ ගොඩක් හිටියා හැම පාරෙම. පාරේ මොහොරේ ගොඩක් හිටියේ. හරි ඉස්සරහට ගන්න බෑ. ගිහින් මේ විදිහටම මාර ගොඩක් එදා වැස්සනේ. ඉතින් අපි ගෙදර යන වෙලාවේ දැක්කේ පාර මාර සර්පයෝ ගොඩක් හිටියා. මං කවදාවත් ජීවිතේටවත් එච්චර සර්පයෝ දැකලා තිබුණේ නැහැ. ඉතින් මේ පහවදා උදේ ඉතින් අද තමයි තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ නිසා අම්මයි මායි හිතුවා අද කිරිබත් හදන්න ඕනි කියලා. අම්මා දරලිපේ තමයි කිරිබත් එක හැදුවේ. මම ඊට පස්සේ හිතුවා කිරිබත් කන්න ලුණු තෙල් දාන්න ඕනි කියලා. ඉතින් මම මේ විදිහට ලුණු තෙල් දැම්ම. හරිම සරල කෑමක්. ඒ වුණාට කිරිබත් එක්ක ලුණු තෙල් දාපුවාම හරිම රසයි. මම මේ විදිහට මුලින්ම ලුණු ටික තෙලට දාලා ඒ ටික හොඳට ඉදෙන්න ඇරියා. ලුණු ටික හොඳට බැදුනට පස්සේ මම ඒකටම කරපිංචා ටිකක්, කුරුඳු පොත්තක්, කොච්චි ටිකක් එකතු කරලා ඒ ටික හොඳට බැදෙනකන් ලිපේ තියාගත්තා. Happy birthday! Thank you. මේ ටික හොඳට මේ විදිහට කලවම් වුණාට පස්සේ
මම මේකට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ කුඩි චූට්ටක් එකතු කරලා කලවම් කරලා ඔන්න ඉතින් දැන් ලුණු බැදුම රෙඩි. නැගිටින්න දැන් කීයයි කියලාද හිතේ වෙලාව? 9යි. මේ දවස්වල මගේ මූණේ පොඩි පිග්මන්ටේෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මූණ හොදලා කොමාරිකා ටිකක් ගාලා හිටියා. ඊට පස්සේ ඔන්න අපි උදේ කෑම මේසට ලෑස්ති කළා. කිරිබත්තුවේ ලුණු බැදුමයි. ඔය රූපෙන් මගේ සිත සලිත වී මේ ගියේ උපත වුණා. ඔන්න ඉතින් මේ 10ට විතර වෙන්න ඇති මං මගේ උදේ කෑම එක ගන්න ගමන් තමයි ඉන්නේ. සුපුරුදු විදිහට කාටුන් එකක් බලන ගමන් මං නිදහසේ මගේ උදේ කෑම ගත්තා. ඊට පස්සේ අපි මේ යන්න හදන්නේ දනාගේ වත්තට. අපේ දනාට තියෙනවා ලස්සන වත්තක්. ඉතින් මේ ගෙවල් ළඟම තමයි ඒක තියෙන්නේ. අපි මේ යන්න හදන්නේ ඉතින් එතෙන්ට. ඇයි? එනවා ඔතන ඉඳන් ඉන්නේ. හරි කමක් නැහැ. ඔතන ඉඳන් ඉන්නේ. අපි ඉතින් මෙහෙ නැහැනේ. තාත්තා තමයි මේ හැම දෙයක්ම බලාගන්නේ. ඉතින් එයා තනි අතින් කරන වැඩ මං හිතන්නේ අපිට අත් දෙකක් තිබිලවත් කරගන්න බෑ. ඉතින් මේ තමයි අපේ වත්ත. වත්තේ ඉතින් ඔක්කොම වැඩ කටයුතු ටික තාත්තගේ අතින් තමයි කෙරෙන්නේ. එයා ගොඩාක් ಜಾති වත්තේ වගා කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් අපි ආවම ගෙනියන්න තමයි ඉතින් මේ හැමදේම හදලා තියෙන්නේ. මේ පේනවනේ මේ තියෙන්නේ අර මේ TJC කියන්නේ අල්පොන්සු කියන්නේ අල්පොන්සු කියන අඹ. ඉතින් මේ පාර ඔන්න අඹ හැදිලා තියෙනවා. තාත්තා ඉතින් ඒවා හරියට පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා අපිට දෙන්න. ඉතින් ගස් ලපු තියෙනවා. ඊට පස්සේ කොච්චි හදලා තිබ්බා. ඊළඟට මේ තියෙන මං ආසම කෑමක් අනෝදා. මේ අනෝදා තාම ඉතින් මේ පැහිලා නැහැ. හැබැයි ඉතින් තව ටික දවසක් යනකොට අපිට මේ ඔක්කොම රස බලන්න පුළුවන් වෙනවා. එක රෝස මලක් පරනා ඔබට මං වුණ තරම් මේ ලෝකය ලස්සන. තාත්තගේ උපන්දින දවසේ තාත්තා ගැන කතා නොකරම බැහැනේ. තාත්තගේ හිතේ තියෙන ධෛර්යය නිසා තමයි ඇත්තටම අපි හැමෝටම අද මේ වගේ ජීවිතයක් හම්බෙලා තියෙන්නේ. ඉතින් අපේ දනාලගේ තාත්තා හරිම උත්සාහවන්තයි, හරි ධෛර්යවන්තයි. ඉතින් එයා යුද්ධේ සටන් කරපු අභීත සොල්දාදුවෙක්. ඔගොල්ලෝ දකින්න ඇතිනේ ඉතින් එයාගේ කතාක් යුද්ධෙන් අහිමි වෙලත් එයා කවදාවත් ඒකෙන් ඩවුන් වෙලා නැහැ. ඉතින් එයා තමයි මේ හැමදේම බලා කියාගෙන මේ ඔක්කොම වගා කරලා අපිවත් බලාගෙන අපිට ලස්සන ජීවිතයක් හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒ ගැන නම් කතා කරන්න වචන නැහැ. ඔන්න මේ පේන්නේ තාත්තා වගා කරපුවා පුතා පලනෙලා ගන්න යන අවස්ථාවක්. ඉතින් මේ පේනවනේ රස කෙසෙල් කන මේ කෙසෙල් කන අපි ගෙදර ගෙනල්ලා කෑවා. මේ හරිම රහයි. ඉතින් මේ දැන් අපි මේ හදන්නේ මඤ්ඤොක්කා ගලවන්න. තාත්තලා මඤ්ඤොක්කා ගලවන අතරේ මං කොච්චි ටිකක් කඩාගත්ත ගෙදර අරන් යන්න. අපි ඉතින් මෙහෙ එන විදිහට නෙමෙයි ගොඩක් වෙලාවට යන්නේ බඩු මලු පැක් කරගෙන. ගම්වලට යන්න හැමෝම හැම වෙන්නේ නැති කියලා මං හිතනවා. අපේ අම්මලා තාත්තලා අපේ ගෙදර ගියත් දනාලගේ ගෙදර ආවත් එයාලට තියෙන හැමදේම අපිට දෙන්න තමයි යාලා උත්සාහ කරන්නේ. ඒ තමයි දෙමව්පියෝ. පේනවනේ මඤ්ඤොක්කවල සයිස් එක. ඉතින් මේ මං ඉතින් මෙහෙම මලක් ගහගෙන පොඩ්ඩක් අර ඉතින් වත්තේ අපි දනාලා මේක ගලවනකම් කැරකි හිටියා.
තාත්තා මේ කිසිම දෙයකට බෙහෙත්වත් පොහොරවත් කිසිම දෙයක් දාන්නේ නැතුව හදන්නේ. ඉතින් එයා හරි කඩිසර පුද්ගලයෙක්. උදේ ඉඳලා හවස් වෙනකම්ම මේ විදිහට හරිම සතුටෙන් එයා මේ දේවල් කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතිඵල අපි තමයි භුක්ති විඳින්නේ. වත්තෙන් නෙලා ගන්න ඕන හැම පළදාවක්ම නෙලාගෙන අපි මේ විදිහට ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මේ වත්ත තියෙන තැනත් හරිම ලස්සනයි. කවදා හරි දවසක ඉතින් අපි පදිංචි වුණොත් මේ වගේ ලස්සන පරිසරයක ඉඳන් වීඩියෝ ගේන්න අපිට පුළුවන් වෙයි. ඊට පස්සේ අපි ඉතින් ආපහු ගෙදර යන්න පිටත් වුණා. පේනවනේ තාත්තට කරන්න බැරි වැඩක් නැහැ. එයා තනි අතෙන් ත්‍රිවිල් එකක් එලවනවා. ත්‍රිවිල් එක විතර නෙමෙයි බයික් එක හැම එකම යාට එලවන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ගියා. ඊට පස්සේ අපි ආපහු ආවා දනාලගේ අක්කලගේ ගෙදරට. ඒ යනකොට ඔන්න චතුරංග අයියලගේ අම්මා අපි එන වෙලාවෙම ලැබරිය හදනවා උණු උණුවෙන්. ඉතින් මේ තියෙන මං ආසම කෑමක්. හැබැයි මං ආසත් මේක චතුරංග අයියලේ අම්මා හදපුවම කන්න. ඒක නම් මාර රසයි. නැන්දා ඒක හරිම රසට හදනවා. ඉතින් අපි උණු උණුවේ ලැබරිය කෑවා. ලැබරිය හැදුවේ. අපේ නැන්දා නෙමෙයි. අපේ නන්ද ලැබරිය හදනවා. ඔව්. නැන්දා නෙමෙයි මම මෙහෙම. මේ තමයි ලැබරිය හදන්නේ. මේ රස්නේ හින්දා නේද බැමුවා. වා කන්නන්ද? ඇයි? වෙනකන් සිතුපතර කන්න බැරි නේ. ඊට පස්සේ ඔන්න ඉතින් ආයෙත් මගේ ගැන්සියත් එක්ක මම සෙල්ලම් කරන අවස්ථාව තමයි මේ පේන්නේ. ළමයාව ගෙදර තියාගෙන ඉවුවා කියලාද කිව්වේ? ඒ ඉන්ජෙක්ෂන් එක අරන් ඉන්නේ තාසල්. අල්ලගන්න බබා අඬයි නැත්තම්. මෙන්න අඬනවා දැන් ඔයා බලා ගන්න. දැන් මං ඉන්ජෙක්ෂන් විද්දා. ආයේ උණ හැදුනම බබාලා දවස් 3ක් ගෙදර තියාගන්නේ හොඳද? උණ වැඩි නම් අරන් එන්න ඕනේ. සීතල චාති කන්න දෙන්න එපා. ඊළඟට දාට එන්න කියන්නේ. එහෙනම් ගිහින් එන්න අම්මේ. ඊට පස්සේ ඔන්න දවල් කෑම ගන්න තමයි අපි හදන්නේ. දවල් කෑම එකක් මාර රසට තිබ්බා. කැරට් උයලා, පරිප්පු උයලා, පොලොස් කරි එකක් එක්ක චිකන් කරි එකක්. පොලොසුයි චිකනුයි පරිප්පුයි කියන්නේ මං ආසම කෑමක්. ඒකත් මං ආස මෙහෙම ගමේ ගියාම කන්න. එහෙ කට්ටිය හදන පොලොස් එක එහෙම මාර රසයි. අපි මෙහෙ කනවට වැඩිය. ඉතින් මං හොඳ බද්දි කානක් බෙදාගෙන ඩයට් පැත්තක දාලා බඩ පිරෙනකම් වත් කෑවා. මේ පේන්නේ අපේ චතුරංග අයියලාගේ ගෙදර පිටිපස්සේ ඉඳලා ඈත කඳු ටික පේන විදිහ. මෙහෙත් හරිම ලස්සනයි. අක්කලගේ ගෙවල් පැත්තෙත් ඇවිදින තැන් ගොඩාක් තියෙනවා. ඉතින් වෙලාවක වීඩියෝ එකකින් ඒ ලස්සනත් එන්නන්නම්කෝ. බත් එහෙම කාලා ඉවර වෙලා ඔන්න ඉතින් අපි ගෙදර ආයට ටටා බයි කියලා ආපහු යන්න පිටත් වුණා. මොකද ඉතින් අපිට පහවදා ආපහු වැඩ. යන අතරමඟ වැස්සත් එක්ක මට ආව චූටි කේක් බඩගින්නක්. ඒ නිසා අපි ආවා කරුණාගල බැරිස්ට් එකට. ඒ ඇවිල්ලා මම ගත්තා මට මතක විදිහට මේක පිස්තාෂියෝ කේක් එකක්, චීස් කේක් එකකුයි, හොට් චොක්ලට් එකකුයි. පිස්තාෂියෝ එකේ නම් කියන තරම් ලොකුවට කියන්නේ කේක් එක රසයි. ඒත් මට පිස්තාෂියෝ රහ වැඩිපුර ආවේ නැහැ. ඒ අරුණම කේක් එක මාර සොෆ්ට් මාර රසට තිබ්බා. බැරිස්ට් එකේ මේ බ්ලූබෙරි චීස් කේක් එක නම් මාරම රසයි. ඒක මාර සොෆ්ට් මාර රසට තිබ්බා. හරිම රිච් රසක් එන්නේ. ඉතින් ගොඩාක් ස්වීටුත් නැහැ. ඉතින් ඒක නම් මම ගොඩක් එන්ජොයි කළා. සුදුළු සීනකේ සිතුවිලි තරම් ඔන්න ඉතින් ඊට පස්සේ වැස්සෙම ඇවිල්ලා අපි ආපහු වැස්සෙම ගෙදර යන්න පිටත් වුණා. අදට එච්චරයි එහෙනම්. බයි.